වීඩියෝ එක මුලදීම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. හිතන්න ඔබගේ වයස අවුරුදු 50යි කියලා. හැබැයි ඔබ කැමති නැද්ද වයස අවුරුදු 25ක තියක පුද්ගලයෙක්ගේ සමහි නිරෝගී භාවය පවත්වා ගන්න? අනිවාර්යයෙන්ම කැමතිනේ. ඒ කියන්නේ අර රැලි ගතිය නැති කරලා ඔබගේ සම අර පිරිපුන් ස්වභාවය පවත්වා ගන්න ඔබ අනිවාර්යයෙන්ම කැමති ඇති. එහෙම පවත්වා ගන්න නම් ඔබ වැඩිපුරම ඔබගේ ශරීරයට ලබා ගන්න අවශ්‍ය ඔබගේ ශරීරයේ පවත්වා ගන්න අවශ්‍ය ප්‍රෝටීනය කුමක්ද? ඔබ දන්නවනම් යන්න කමෙන්ට් සෙක්ෂන් එකට වීඩියෝ එක නවත්වලා මේකට ආන්සර් එක දෙන්න. මොකද මේ ප්‍රෝටීනය? ඔබගේ ශරීරයේ වැඩිපුරම තිබෙන ප්‍රෝටීනය තමයි කොලජන් කියන ප්‍රෝටීනය. සාමාන්‍ය පුද්ගලයෙකුගේ වයස අවුරුදු 20ත් 25ත් අතර කාලයක් වෙනකන් මේ කොලජන් ප්‍රෝටීනය ශරීරයේ බහුලවම තිබෙනවා. හැබැයි වයසට යෑමත් එක්ක මේ කොලජන් ප්‍රෝටීනය අඩු වෙන්න ගන්නවා. මේ අඩු වීමත් එක්ක ඔබගේ සම රැලි වැටෙන්න ගන්නවා. සමහේ තද ගතිය අඩු වෙන්න ගන්නවා. සමහේ ඇදෙන සුළු ස්වභාවය අඩු වෙන්න ගන්නවා. සමහේ තෙතමනේ රඳවා ගැනීමේ හැකියාව අඩු වෙනවා. දැන් මේ කොලජන් කියන ප්‍රෝටීනය තන්තුමය ස්වභාවයෙන් තිබෙන්නේ ඔබගේ සමෙහි. එතකොට මේ කොලජන් ප්‍රෝටීනයේ බිඳ වැටෙන ස්වභාවය කොහොමද අඩු කරගන්නේ? බිඳ වැටෙන වේගය කොහොමද අඩු කරගන්නේ? කොලජන් තන්තු වල ශක්තිමත් භාවය වැඩි කරගන්නේ කොහොමද? ඒ වගේම කොලජන් නිෂ්පාදන වේගය වැඩි කරගන්නේ කොහොමද? දැන් අද වීඩියෝ එකෙන් ටිප්ස් 5ක් ඔස්සේ මම මේ කරුණු සියල්ල ඔබට කියා දෙනවා. වීඩියෝ එක ඉවරනකම් හොඳින් අහගෙන ඉන්න. මන්දගෙනව පළවෙනි කරුණට ඔබ දිනපතා විටමින් C ලබා ගන්න අවශ්‍යයි. ශක්තිමත් කොලජන් තන්තු නිෂ්පාදනය සඳහා විටමින් C අත්‍යවශ්‍යයි. කොලජන් තන්තු එකිනෙක සම්බන්ධ කරන එන්සයිම් ක්‍රියාවලියේ ප්‍රධාන උත්ප්‍රේරකය තමයි විටමින් C කියන්නේ. ඒ වගේම විටමින් C ඔබගේ ශරීරයේ ගබඩා කර තබා ගන්න බෑ. ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම ආහාර විදියට විටමින් C ලබා ගන්න අවශ්‍යයි. ඒ නිසා පැංගිරි කුලයේ පළතුරු, ඒ කියන්නේ දොඩම්, ලෙමන් වගේ ආහාර ලබා ගන්න අවශ්‍යයි. බෙල් පෙපර්ස්, ඒ කියන්නේ මෙතනදී විටමින් C තියෙන්නේ මොන පළතුරු වලද? ඒ වගේ පළතුරු පුළුවන් තරම් ආහාරයට ගන්න. මඳගෙනව දෙවැනි කරුණට කොලජන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඇමයිනෝ අම්ල ලබා ගැනීම. කොලජන් නිපදවීම සඳහා ලයිසින්, ප්‍රෝලීන්, හයිඩ්‍රොක්සි ප්‍රෝලීන් කියන ඇමයිනෝ අම්ල ලබා ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ප්‍රෝටීන් අධික ආහාර ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ශරීරයට ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න අවශ්‍යයි. සත්වමය ආහාර විදියට කුකුල් මස්, බිත්තර සුදු මදය, ඒ වගේම මාළු. මෙතනදී මාළු ගත්තොත් එහෙම සම සහිත මසුන් ඔබ අනිවාර්යයෙන්ම ආහාරයට ගන්න අවශ්‍යයි. සම සහිත මසුන් ආහාරයට ගන්නවා කියන්නේ හොඳ කොලජන් සෝස් එකක්. ඒ වගේම ශරීරයට ඉතාම පහසුවෙන් අවශෝෂණය වෙනවා. මඳගෙන තුන්වෙනි කරුණට සිංක් සහ කොපර් කියන khනිජ ලවණ. විටමින් C සහ ප්‍රෝටීන් විතරක් ප්‍රමාණවත් වෙන්නේ ශක්තිමත් කොලජන් වයුවක් හදන්න. ඒ සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍යයි සිංක් සහ කොපර්. සිංක් අවශ්‍ය කරනවා සෛල අලුත් වැඩියාව සඳහා. කොපර් අවශ්‍ය වෙනවා කොලජන් තන්තු එකිනෙකව ශක්තිමත් බැඳ තබා ගැනීම සඳහා උපකාරී වෙන එන්සයිම සක්‍රිය කරන්න. දැන් මේ සිංක් සහ කොපර් ඔබගේ ශරීරයට ලබා ගන්නේ කොහොමද? ඔබට පුළුවන් කජු, ඊට පස්සේ ඔයිස්ටර්ස්, ඒ කියන්නේ බෙල්ලන්, වට්ටක් අයට, ආමන්ඩ්, ඊළඟට රෙඩ් මීට්, ඒ කියන්නේ රතු මස් ආහාරයටගෙන ඔබගේ ශරීරයට මේවා ලබා ගන්න පුළුවන්. මඳගෙනව හතරවෙනි කරුණට පවතින කොලජන් විනාශ වීම වළක්ව ගන්නේ කොහොමද? කොලජන් තන්තු වේගයෙන් විනාශ කරන ක්‍රියාවලිය දෙකක් තියෙනවා. ඒ තමයි දැන් ඔබ අධික හිරු එළියට නිරාවරණය වුණාට පස්සේ මේ හිරු එළියේ UV ලයිට් එක තියෙනවනේ, UV කිරණ. මේ UV කිරණ මගින් ඔබගේ සමට පතිත වුණාට පස්සේ කොලජන් තන්තු වේගයෙන් බිඳ දමනවා. ඒක නිසා අවුට යන අවස්ථාවලදී අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. දෙවැනි කරුණ තමයි සීනි භාවිතය අවම කරන්න. අධික ලෙස සීනි භාවිතා කරාට පස්සේ මේ කොලජන් කියන ප්‍රෝටීනයත් එක්ක සුගර්, මේ සීනි සම්බන්ධ වෙනවා. ඒකත් එක්ක කොලජන් තන්තු දැඩි වෙන්න ගන්නවා. කොලජන් තන්තු බිඳෙන සුළු ස්වභාවයකට පත් වෙනවා. ඒක නිසා සීනි භාවිතය පුළුවන් තරම් අවම කරන්න. මඳගෙන පස්වෙනි කරුණට කොලජන් බහුල පාන වර්ග, ඒ වගේම හයිඩ්‍රොලයිස් කොලජන් සප්ලිමන්ට් සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න. දැන් කොලජන් බහුල පාන වර්ගයට ඉහළින්ම තිබෙන්නේ බෝන් බ්‍රොත්. ඒ කියන්නේ සත්ව අස්ථි සහ කාට්ලේජ් භාවිතා කරලා පැය ගණනාවක් තම්බලා හදාගත්ත සුප් එක. මේ සුප් එක තුල ජෙලටින් විවිධාකාරයේ ඇමයිනෝ අම්ල අන්තර්ගතයි. ඔබගේ ශරීරය තුල හොඳ කොලජන් නිෂ්පාදනය සඳහා මේ ඉතාම වැදගත් වෙනවා. ඊළඟටම වෙනවා හයිඩ්‍රොලයිස් කොලජන් සප්ලිමන්ට් සඳහා. දැන් විවිධාකාරයේ පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් සති 8ත් 12ත් අතර කාලයක් මේ කොලජන් සප්ලිමන්ට් එකක්, ඒ කියන්නේ හරි කොලජන් සප්ලිමන්ට් එකක් ලබා ගත්තොත් සමහේ තෙතමනේ රඳවා ගන්න පුළුවන් වෙනවා, සමහේ නිරෝගීභාවය රැක ගන්න පුළුවන් වෙනවා කියලා. මෙතනදී ඔබගේ ශරීරයට ලැබෙන්නේ ඉතා කුඩා අණු ලෙස සකස් කරපු හයිඩ්‍රොලයිස් කොලජන්. මේවා වේගයෙන් ශරීරයට අවශෝෂණය වෙනවා. ඒ කියන්නේ ඇමයිනෝ අම්ල විදිහට අවශෝෂණය වෙනවා. ඊට පස්සේ ඔබගේ සමට ගිහින් මේ කොලජන් නිෂ්පාදනය සඳහා දායක වෙනවා. මගේ සඳහන් කරපු කරුණු පහ ඔස්සේ දැන් ඔබ දන්නවා කොලජන් තන්තු ශක්තිමත් කරන්න, ඒ වගේම කොලජන් තන්තු බිඳ දැමීමේ වේගය අඩු කරගන්න, ඒ වගේම කොලජන් තන්තු නිෂ්පාදන වේගය වැඩි කරගන්න අවශ්‍ය කරන කාරණා.
දැන් ඔබ අපි හැමෝම ගත කරන්නේ ඊටාම කාර්යබහුල ජීවිතයක්. මේ කාර්යබහුල ජීවිතයේදී දැන් එකින් එකට මේ ඛනිජ මොනවද? මේ ඛනිජ කොහොමද ලබා ගන්නේ? විටමින් මොනවද? විටමින් ලබා ගන්නේ කොහොමද? ආහාර වර්ග මොනවද? එකින් එකට වෙන වෙනම අවධානය යොමු කරන්න තරම් කාලයක් නොමැති වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී සුවිශේෂී නිෂ්පාදනයක් තියෙනවා Fad Everything introduce කරන බන්ඩල් එකක්. දැන් මේ මගේ අතේ තියෙන set gain බන්ඩල් එක ඔස්සේ ඔබට මේ සියලුම දේවල් ඔබගේ ශරීරයට ලබා ගන්න පුළුවන්. ඔබගේ සම ඇතුළතින් වගේම පිටතනුත් ඔබගේ සම නිරෝගීව පවත්වා ගන්න මේ බන්ඩල් එක උපකාරී වෙනවා. මේක සම්පූර්ණයෙන්ම ස්වභාවික නිෂ්පාදනයක්. දැන් මෙතන තියෙනවා set gain capsule එක, මෙතන තියෙනවා set gain paste cream එක. මම දැන් ඔබට එකින් එකට මේ දේවල් ඔබට පැහැදිලි කිරීමක් කරන්න. මම දැන් මුලින්ම එනවා set gain capsule එකට. මේ සියලුම නිෂ්පාදන හදලා තියෙන්නේ Fadna Research Center එක මගින්. ඒ කියන්නේ පරීක්ෂණ ඔස්සේ තමයි හදලා තියෙන්නේ. මේ capsule තුල අන්තර්ගතයි ඔබගේ සමට අවශ්‍ය කරන ඛනිජ, vitamins, ඒ වගේම antioxidant. දැන් ඔබට කියන්න යන්නේ මේ නිෂ්පාදනයට ආවෙනික සුවිශේෂී කරුණක් කෙරෙහි. දැන් අනිකුත් කොලජන් නිෂ්පාදන මේ සප්ලිමන්ට් ගත්තට පස්සේ මේවා අපගේ ශරීරයට අපි ලබා ගන්නවනේ. ලබා ගත්තට පස්සේ මෙතනදී අපගේ ශරීරයට ඇමයිනෝ අම්ල අවශෝෂණය වෙනවා. මේ ඇමයිනෝ අම්ල සමහර විට අපගේ ශරීරයේ කොලජන් නිෂ්පාදනයට දායක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ නිෂ්පාදනයේ තියෙන සුවිශේෂී කරුණ තමයි අපගේ ශරීරයට කෙලින්ම කොලජන් පෙප්ටයිඩ්ස් විදිහට තමයි අවශෝෂණය වෙන්නේ. ඒ වගේම ඒ කොලජන් පෙප්ටයිඩ්ස් අපගේ සම තුළ කොලජන් නිෂ්පාදනය සඳහා සම්පූර්ණයෙන්ම දායක වෙනවා. ඒ වගේම නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැචරල්, ඒ කියන්නේ ස්වභාවික නිෂ්පාදනය නිසා කිසිදු බියක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මම දැන් set gain paste cream එකට මේ තුල තිබෙන ස්වභාවික සංයෝග මගින් ඔබගේ සමයේ තෙතමනේ රඳවා ගැනීමේ හැකියාව වැඩි කරනවා. ඒ වගේම මම වීඩියෝ එකේ සඳහන් කරා විවිධාකාරී පාරිසරික සාධක මගින් ඔබගේ සමට හානි සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ හානිකර තත්ත්ව වලින් ආරක්ෂා කරන්නත් මේ paste cream එක උපකාරී වෙනවා. මේ නිෂ්පාදනය සම්බන්ධව තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කරන contact details වීඩියෝ එකේ description එකේ දාලා තියන්න. ඒ වගේම මේ නිෂ්පාදනය ඔබට පුළුවන් සියලුම කාගේසන් ආපිකෝ ෆාමසි වලින් මිලදී ගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ කරා කොලජන් සම්බන්ධව සියලුම තොරතුරු ඔබ දැනගන්න ඇති. කොලජන් නිෂ්පාදනය වැඩි කරගන්නේ කොහොමද? කොලජන් තන්තු වල ශක්තිමත් ස්වභාවය රැකගන්නේ කොහොමද? කොලජන් බිඳ වැටෙන වේගය අඩු කරගන්නේ කොහොමද? ඉතින් මේ සියලුම කරුණු දැනගන්න ඇති කියලා හිතනවා. ඒ වගේම මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා කොලජන් නිෂ්පාදනය වැඩි කරගන්න මොන වගේ ආහාරද ලබා ගන්න අවශ්‍ය කියලා. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න ඔබගේ අදහස්. channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරන්න. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙමු.